වාහන 25ක් විතරයි. මේකෙන් ලංකාවේ එකම එක රථයක් තියෙනවා. ඒක තියෙන්නේ ඩඩ්ලි සිරිසේන මහත්මයා ගාව. අද අපේ කතා බහ මෙන්න මේ සුවිශේෂී රථය පිළිබඳවයි. ඩඩ්ලි සිරිසේන මහත්මයා කවදත් අපි අතර ප්‍රකට චරිතයක්. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවට ගෙන වූ මිලියන් වැඩිම වාහනය එමත් නැත්නම් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ඔහු විසින් වැය කරමින් මිලදීගත් අලුත්ම රෝල්ස් රොයිස් රථයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ සෑහෙන කතාබහක් නිර්මාණය කරමින් පවතිනවා. ලෝකයේ අති සුඛෝපභෝගී මෝටර රථ කලාවේ කිරුළු පලන් රජුන් ලෙස සැලකෙන රෝල්ස් රොයිස් සන්නාමය පිළිබඳව අපේ රටේ පහුගිය දවස්වල දැඩි කතාබහක් නිර්මාණය වුණා. එයන් කවර හේතුවක් නිසාවත් නෙවෙයි මෙරටට ගෙන වූ මිලියන් අධිකම රෝල්ස් රොයිස් රථ 3ක් නිසාවෙන්. මිල නොලත් ආරංචිවලට අනුව එයින් එක් රථයක් ABC මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහත්මයාටත් අනෙක් රථය ඩඩ්ලි සිරිසේන මහත්මයාටත් අයත් බව තමයි කියවුනේ. ඉතින් කොහොම වුණත් මේකේ තුන්වෙනි රථය නැවත හරවා යවූ බවත් මෙම රථ තුන මෙරටට ගෙන වූ සමාගම ප්‍රකාශ කොට තිබුණා. ඉතින් කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසේන මහතා විසින් ගෙන වූ මේ අතිශය දුර්ලභ රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටිනරි එඩිෂන් රථය දැනට මෙරට පවතින මිලියන් අධිකම මෝටර රථය ලෙස ඉතිහාසගත වෙනවා. ඒ වගේම ලෝකයේ නිෂ්පාදනය කර තිබෙන මේ වර්ගයේ අතිශය දුර්ලභ වාහන 25න් එකක් විදිහටත් මේ නම් දරා තිබෙනවා. අද අපේ කතා බහ මේ විදිහට දිගහැරෙන්නේ ඩඩ්ලි සිරිසේන මහත්මයා විසින් මිලදීගත් මේ අතිශය දුර්ලභ රෝල්ස් රොයිස් රථය පිළිබඳවයි. වසර 100ක සංවත්සර සංස්කරණයේ ඉතිහාසය. රෝල්ස් රොයිස් සමාගමේ ආරම්භය සනිටුහන් වෙන්නේ 1904 වර්ෂයේදී චාල්ස් රෝල්ස් සහ හෙන්රි රොයිස් යන දෙපළගේ හමුවීමත් එක්ක. 1904 වර්ෂයේදී චාල්ස් රෝල්ස් සහ හෙන්රි රොයිස් යන දෙපළගේ හමුවීමත් එක්ක. ඔවුන්ගේ අරමුණ වුණේ ලෝකේ හොඳම මෝටර රථය නිර්මාණය කරන එකයි. 2004 වර්ෂයේදී මේ සමාගමට අවුරුදු 100ක් පිරෙනවා. මෙන්න මේ අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් ඔවුන් අතිශය සීමිත අතිශය දුර්ලභ රථ ප්‍රමාණයක් මේ සෙන්ටිනරි එඩිෂන් විදිහට ලෝකෙට නිකුත් කළා. ඒකෙන් අනතුරුව රෝල්ස් රොයිස් සමාගමේ ප්‍රමුඛතම මාදිලිය වන මිල අධිකම මාදිලිය වන ෆැන්ටම් සඳහාත් අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් නිකුත් වූ විශේෂ සංස්කරණයක් තමයි අද අපි මේ කතා කරන සෙන්ටිනරි එඩිෂන් විදිහට හඳුන්වන්නේ. මේ රථ නිෂ්පාදනය කරනු ලබන්නෙම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය පරිදි අතින් නිමවන ලද අතිශය උසස් අමුද්‍රව්‍ය භාවිත කරමින්. ඒ වගේම තමයි මේකේ තියෙන මිලෙන් අධික බව නිසාම මේ වගේ රථ මිලදී ගන්නත් පුළුවන් ලෝකේ ප්‍රමුඛ පෙළේ ඉහළ පෙළේ සුපිරි ධනවතුන්ටම විතරයි. ඉතින් ඒකත් විශේෂ කාරණයක්. ලෝකයා මවිත කරවන සුවිශේෂී ලක්ෂණ. රෝල්ස් රොයිස් ෆැන්ටම් මේ සෙන්ටිනරි එඩිෂන් රථයේ තියෙන විශේෂාංග සාමාන්‍ය වාහනයක විශේෂම සාමාන්‍ය රෝල්ස් රොයිස් වාහනයකවත් දකින්න බැරි තරම් අති විශේෂ වෙනවා. ඒකෙන් පළවෙනිම කාරණය තමයි මේ රතු පැහැති RR ලාංඡනය. රෝල්ස් රොයිස් සමාගමේ මුල් කාලේදී ලාංඡනය රතු පැහැයෙන් යුක්ත වුණා. 1933 වර්ෂයේදී හෙන්රි රොයිස්ගේ මරණයෙන් පස්සේ මේක කළු පැහැයට හැරවුණා. හැබැයි මේ අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් මේ සංවත්සර රථවල විශේෂත්වයක් විදිහට ආයෙත් මේ මුල් රතු ලාංඡනය එහෙම නැත්නම් රෙඩ් බැජ් එක භාවිත කරන්න ඕන් පටන් ගන්නවා. ඊළඟ කාරණය තමයි රථයේ ඉදිරිපස තිබෙන සුප්‍රසිද්ධ පිළිම එහෙම නැත්නම් ඔවුන්ගේ ලෝගෝ එක. මේ විශේෂ සංස්කරණයේදී පිරිසිදු ස්ටර්ලින් රිදි එහෙමත් නැත්නම් සම්පූර්ණ රන් ආලේපිතව මේක ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේකේ පාදමේ අවුරුදු 100 සැමරුමත් සටහන් කරලා තියෙනවා. ඊළඟ කාරණය මේ රථයේ වහලය ගත්තොත් එහෙම ඒක කුඩා LED බල්බ 1300කට වඩා අඩංගු වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ කතා කරන්නේ ඉන්ටීරියර් ඩිසයින් එක ගැන. ඒකෙන් ඇත්තටම රාත්‍රී කාලෙදී අහසක් වගේ දෙයක් වාහනේ ඇතුළත යන කෙනෙකුට දර්ශනය වන ආකාරයකින් මවාපානවා. විශේෂත්වය වෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය නම් මේකේ අයිතිකාරයාට ඕන නම් ඔහුට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්නත් පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය පරිදි. ඊළඟ කාරණය තමයි මේකේ ගැලරි එක. ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක වීදුරු ආවරණයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේකේ අයිතිකාරයාට ඕන නම් පුළුවන් කැමති කලාකෘතියක් හෝ වටිනා ලෝහ කැටයම් මේ ඩෑෂ්බෝඩ් එකට ඇතුළත් කරලා මිලදී ගන්න. ලෝකයේ අසම සම එන්ජින් තාක්ෂණය. මේ රථය බලගැන්වෙන්නේ 6.75 ලීටර් V12 එන්ජින් එකකින්. රෝල්ස් රොයිස් රථයක තියෙන නිහඬ බව කොතරම්ද කියලා කියනවා නම් රථය උපරිම වේගෙන් ධාවනය වෙද්දී පවා ඔබට ඇහෙන්නේ ඒකේ තියෙන යාන්ත්‍රික ඔරලෝසුවේ ටික් ටික් හඬ පමණක් බව ලෝකේ තියෙන ප්‍රසිද්ධ කියමනක්. මේකේ තියෙන මැජික් කාපට් රයිඩ් එක එහෙම නැත්නම් සස්පෙන්ෂන් පද්ධතිය මගින් පාරේ තියෙන වලවල් හෝ ගැටිති ඇතුළත ඉන්න මගින්ට කිසිසේත් නොදන්න පරිදි තමයි ගමන් කරන්න සලස්වන්නේ. ඒක හරියට අර වලාකුලක් මත පාවී යනවා කියලා තමයි අන්තර්ජාලය තුල මේක සඳහන් කරන්නේ. එච්චර සස්පෙන්ෂන් එකක් එච්චර ප්‍රීමියම් එක්ස්පීරියන්ස් එකක් මේක ඇතුළේ යන කෙනෙකුට අත්විඳින්න පුළුවන් කියලාත් සඳහන්. රෝල්ස් රොයිස් සෙන්ටිනරි එඩිෂන් එක තියෙන ලෝකේ අනෙත් ප්‍රසිද්ධ හිමිකරුවන් කවුද? මේකත් බොහෝ දෙනෙක් උනන්දුවෙන් හොයලා බලන කාරණයක්. විශේෂයෙන්ම අපි සඳහන් කරා ලංකාවට රෝල්ස් රොයිස් ෆැන්ටම් රථ කිහිපයක් මේ ගෙවුණු මාස කිහිපය ඇතුලේ ගෙන වූ බවට. නමුත් තවමත් ලංකාවේ මේ රෝල්ස් රොයිස් සෙන්ටිනරි එඩිෂන් එකක් තියෙන්නේ මේ ගෙන්නපු මේ රථය විතරයි ඩඩ්ලි සිරිසේන මහත්මයාට පමණයි.
ඉතින් කොහොමුණත් ලෝකේ ගත්තොත් එහෙම මේ Rolls Royce Phantom Centenary Edition එකක් හිමි කර ගන්නවා කියන්නේ සාමාන්‍ය ධනවතෙකුට පවා පහසු කාරණයක් නෙවෙයි. ඔබ දන්නවා ලංකාවේ ධනවත්ම පුද්ගලයන්ට පවා තවමත් මේ වගේ රථයක් අයිති කරගන්න එහෙම නැත්නම් මිලදී ගන්න හැකියාවක් ලැබිලා නැහැ. සමහරවිට හැකියාව තිබෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ වගේ තීරණයක් අරගෙන නැහැ. ඉතින් ලෝක ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකුත් මේ වගේ සුවිශේෂී රථ කිහිපයක් මේ වෙද්දි අත්පත් කරගෙන ඉන්නවා, අයිති කරගෙන ඉන්නවා. ඉතින් එකෙන් පළවෙනිම චරිතය තමයි මුකේෂ් අම්බානි, ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි සතුවත් අතිශය මිල අධික පාරිභෝගික රුචිකත්වය අනුව සැකසුවෙම නැත්නම් කස්ටමයිස් කරපු Rolls Royce එකතුවක් තියෙනවා. ඒ වගේම ඩේවිඩ් බෙකම් සතුවත් මේ Rolls Royce රථ එකතුවක් තියෙනවා. ඉතින් ඔහු ළඟත් මේ විදිහම කස්ටමයිස් කරපු රථයක් තියෙනවා කියලා තමයි අන්තර්ජාලය තුල සඳහන් වෙන්නේ. ඒ වගේම ෆ්ලොයිඩ් මේවෙදර් ලෝකයේ ධනවත්ම බොක්සිං ක්‍රීඩකයා සතුවත් විවිධ සංස්කරණ කිහිපයක් මේ Rolls Royce Phantom රථවල තියෙනවා කියලා අන්තර්ජාලයේ සතුව සඳහන් වෙනවා. ඉතින් ඩඩ්ලි සිරිසේන මහත්මයාත් මේ ලෝක මට්ටමේ ප්‍රභූවරුන්ගේ ලැයිස්තුවට එකතු වීම ශ්‍රී ලාංකිකයන් විදිහට ඇත්තටම සුවිශේෂී තත්ත්වයක් සහ ආඩම්බර විය යුතු කාරණයක් විදිහට සඳහන් කළ යුතුමයි. මේ රථයේ මිල සහ නඩත්තුව කොහොමද? මේ මෝටර් රථයේ වටිනාකම ඇත්තටම තීරණය වෙන්නේ මේකේ මූලික මිල මත විතරක්ම නෙවෙයි. මේක ලොව පුරා වාහන 25කට පමණක් සීමා වූ ප්‍රයිවට් කලෙක්ෂන් වර්ගයේ රථයක්. ඒ නිසා මේකේ වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3 පවා ඉක්මවන බව තමයි පැවසෙන්නේ. ලංකාවට ගෙනීමේදී ගෙවිය යුතු අධික සුකෝපභෝගී බදු මුදල් එහෙම නැත්නම් කස්ටම්ස් ඩියුටිත් එක්ක ගණන් බැලුවාම මේකේ මුළු පිරිවැය රුපියල් කෝටි 100 ඉක්මවිය හැකි බවට තමයි මෝටර් රථ ශාස්ත්‍රයේ විද්වතුන් පෙන්වා දුන්නේ. හැබැයි කොහොම වුණත් දල වශයෙන් ගත්තොත් දැනට වාර්තා වෙලා තියෙන විදිහට කෝටි 93කට ආසන්න මුදලකටයි මේකේ මිල නියම වෙලා තියෙනවා කියලා සඳහන් වුණේ. හැබැයි රථයේ මිලටත් වඩා මේකේ නඩත්තුව සඳහා වැය වෙන මුදල් සහ ක්‍රියාපටිපාටිය ඇත්තටම ඔබව පුදුම කරවයි. පළවෙනිම කාරණය තමයි මේකේ ටයර් ගත්තොත් මේකේ භාවිත කරන විශේෂිත ටයර් එකක් නිසා සාමාන්‍ය වාහනයක මිලට සමාන වෙන්න පුළුවන් ගාණක් තමයි මේකේ ටයර් එකක ගාණ විදිහට සඳහන් වෙන්නේ. මේ රථය සඳහා භාවිත කරන්නේ රන් ෆ්ලැට් තාක්ෂණය සහිත Rolls Royce සමාගමටම ආවේනික ටයර් වර්ගයක්. මේකේ සම්පූර්ණ ටයර් කට්ටලයක් මාරු කරන්න ලක්ෂ 20ක් 30ක් විතර යනවා කියලා තමයි අන්තර්ජාලය තුල සඳහන් වෙන්නේ. ඊළඟට ගත්තොත් මේකේ තීන්ත රථයේ බාහිර ආලේපනය ස්තර 5කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඒ වගේම මේක උපදමීමට පමණක් සති කිහිපයක් ගත වෙනවා කියලා තමයි මේ පිළිබඳව වෙන තොරතුරු වල සඳහන් වෙන්නේ. ඊළඟ විශේෂම කාරණය තමයි ඔබ මූවිස් වල පවා දැකලා ඇති Rolls Royce රථයේ තියෙන එක්තරා විශේෂ කුඩයක්. මේ රථයේ දොර තුල විශේෂම නිර්මාණය කරපු කුඩ දෙකක් අඩංගු වෙනවා. මේකෙන් එක කුඩයක මිල පවා සාමාන්‍ය අතුරුපැදියක මිලටත් වැඩි කියලායි සඳහන් වෙන්නේ. ඊළඟ කාරණය මේකේ නඩත්තුව ගත්තොත් අවුරුද්දකට රුපියල් ලක්ෂ 15ක් 20ක් වගේ සාමාන්‍ය සේවා ගාස්තුවක් වැය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රථය ධාවනය නොකර තිබ්බත් අවුරුද්දකට වරක් සිද්ධ කරන සාමාන්‍ය නඩත්තු සේවාව. එහෙම නැත්නම් ඔයිල් චේන්ජ් එකක් ඉන්ස්පෙක්ෂන් එකක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 15ක් ඒ කියන්නේ ඩොලර් විදිහට ගත්තොත් 4000ක් 5000ක් විතර වැය වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේකේ එන්ජින් ඔයිල් මාරු කිරීම පවා විශේෂිත උපාංග සහ මෘදුකාංග මගින් සිද්ධ කළ යුතු වීම විශේෂ කාරණයක්. ඊට පස්සේ තියෙන කාරණය තමයි විදේශීය ඉංජිනේරු සහාය. මේක ලංකාවේ මේක මේන්ටේන් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්ස්පෙක්ට් කරන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරනවා ඇති. මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික පද්ධති සහ Phantom Centenary රථයටම ආවේනික අංගවල දෝෂයක් බැරි වෙලාවත් ඇති වුණොත් බොහෝ විට සිංගප්පූරුව හෝ ඩුබායි වගේ රටවල් වලින් Rolls Royce විශේෂඥ ඉංජිනේරුවෙකු මෙරටට ගෙන්වීමට හෝ රථය විදේශයකට නැවගත කිරීමට මේකේ අයිතිකාරයට සිද්ධ වෙනවා. ඒ සඳහා යන පිරිවැයත් රථයේ හිමිකරු විසින්ම දැරිය යුතු වීම තවත් විශේෂ කාරණයක්. ඒ කියන්නේ වාහනේ ගත්තට විතරක් මදි මේක මේන්ටේන් කරන්නත් සෑහෙන ලොකු සල්ලියක් එහෙම නැත්නම් වියදමක් අනිවාර්යෙන් යනවා. ඒක දරා ගන්න පුළුවන් කමක් තියෙන්නත් ඕනේ. ඊළඟ කාරණේ අතින් නිම කරපු මේ කෝච් ලයින් නඩත්තුව. රථයේ දෙපස තිබෙන අතින් ඇඳි සියුම් රේඛාව මත යම් සීරීමක් සිද්ධ වුණොත් ඒක රීස්ටෝර් කරන්න එහෙම නැත්නම් යථා තත්ත්වයට පත් කරන්න Rolls Royce සමාගමේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා මාක් කෝට් ගෙන්වා ගැනීමට පවා සිද්ධ වෙන්නට පුළුවන්. මොකද ඒක ස්ටිකර් එකක් නෙවෙයි. මේක නිර්මාණය කරන්නේ ලේනෙකුගේ ලෝම වලින් හදපු බුරුසුවකින් අතින් ඇඳි තීන්ත ස්තරයක් නිසා මේක ඇඳපු කෙනාටම තමයි ආපහු මේක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා Rolls Royce සමාගම කියන්නේ. ඉතින් මේ තරම් සියුම් විදිහට කරපු අතිශය දුර්ලභ අතිශය මිලෙන් අධික ධනවත් නිර්මාණයක් අපේ ගෙදර වගේ තිබ්බොත් එහෙම අපිට රැට නිින්ද යන්නේකුත් නැහැ. ඉතින් කොහොම වුණත් ඊළඟ කාරණය තමයි මේකේ ඩීටේලින් පාර්ට් එක. එහෙම නැත්නම් මේකේ පිරිසිදු කිරීම. ඒක රාජකීය පිරිසිදු කිරීමක් විදිහට තමයි අන්තර්ජාලය තුල සඳහන් වෙන්නේ. මේ රටේ මේ සුපර් ෂැම්පේන් ක්‍රිස්ටල් තීන්ත නිමාව සහ අභ්‍යන්තරයේ තිබෙන දුර්ලභ හම් පෘෂ්ඨයන් පිරිසිදු කිරීම සඳහා සාමාන්‍ය වාහන සෝදන ස්ථාන කිසිම විදිහකින් ලංකාවේ භාවිත කරන්න බෑ. මේ සඳහාම පුහුණු වූ වෘත්තිකයන් ලවා මේක සිදු කරන එක ඉතාම වැදගත් සහ පිරිසිදු කිරීමේ සැසියක් ඩීටේලින් සෙෂන් එකක් ඒ වෙනුවෙන්ම වැය වෙනවා. ඒකට විතරක් රුපියල් ලක්ෂ ගණනක් වැය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කරුණු දිහා බලද්දී
පැහැදිලි වෙන කාරණය තමයි රෝල්ස් රොයිස් රථයක් මිලදී ගැනීම කියලා කියන්නේ හුදෙක් අර මුල් ගෙවීමකින් ඉවර වෙන එකක් නෙවෙයි. මේක ජීවිත කාලය පුරාම අර මාලිගාවක් නඩත්තු කිරීම හා සමාන දැවැන්ත මූල්‍ය කැපකිරීමක්. ඩඩ්ලි සිරිසේන මහත්මයා මේ වගේ රථයක හිමිකරුවෙකු වීමෙන් පෙන්눔 කරන්නේ ඒ අතිමහත් පිරිවැය දරා ගන්න ඔහු සතු ආර්ථික ශක්තිය. මේ ගැන විවාදයක් නැහැ. බොහෝ දෙනෙක් මේක අර හුදෙක් මුදල් ප්‍රදර්ශනයක් විදිහට දකින්න පුළුවන්. හැබැයි ව්‍යාපාරික ලෝකයේ මේ වගේ ආයෝජනයක් මගින් කෙනෙකුගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක සන්නාමයක තියෙන ශක්තිය තමයි ලංකාවට ලෝකයට විදහා දක්වන්නේ. ඩඩ්ලි සිරිසේන මහත්මයා කියන විදිහට මේක ඔහුගේ පෞද්ගලික රුචිකත්වය වගේම දේශීය ව්‍යාපාරිකයෙකුට ඕනෑම ජාත්‍යන්තර මට්ටමකට යා හැකි බව පෙන්වන සංකේතයක්. ඕනම පොඩි මිනිහෙකුට තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා පෙන්වන එක්තරා පාඩමක්. ඉතින් මේ රථය ලංකාවේ පාරවල් වල ධාවනය වෙද්දි මේක දකින්න ඕනම කෙනෙකුට දැනෙන්නේ මහත් අභිමානයක්. එහෙම ආඩම්බරයක් දැනෙන්නේ නැත්නම් වැඩකුත් නැහැ. ලෝකෙටම 25ක් විතරක් හදලා තියෙන ලංකාවෙත් එකක් එහෙම පාරේ දැක්කට පස්සේ ඒ ගැන සතුටක් නැත්නම් ඇත්තටම අපේ මිනිස්සු විදියට වැඩකුත් නැහැ. මොකද ලෝකෙටම සීමිත ප්‍රමාණයක් නිපදවපු මේ වගේ තාක්ෂණික විස්කමක හිමිකාරීත්වය ලාංකිකයෙකු සතු වෙන එක අපි ඇත්තටම සතුටු වෙන්නට ඕන කාරණයක් නිසා. ඉතින් රෝල්ස් රොයිස් ෆැන්ටම් මේ සෙන්ටිනරි එඩිෂන් එක කියලා කියන්නේ හුදෙක් කාර් එකක් විතරක්ම නෙවෙයි මේක කලාව තාක්ෂණය සහ ඉතිහාසය කියන අංග තුනේම එකතුවක්. ඩඩ්ලි සිරිසේන මහත්මයා විසින් ගෙන්වන ලද මේ රථය ඉදිරි දශක කිහිපය ඇතුලේ ශ්‍රී ලංකාවේ මෝටර රථ ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වනු නොඅනුමානයි. ඉතින් මේ වගේ රථ මිලදී ගැනීමට හැකි ධනවත් ව්‍යාපාරිකයන් අපේ රට තුල බිහිවීම රටේ ආර්ථික ශක්තිය පිළිබඳව වක්‍රාකාරයෙන් ලෝකයට පණිවිඩයක් ලබා දෙනවා. ඔබත් මෝටර රථ වලට ලැබි කෙනෙක් නම් කැමති කෙනෙක් නම් මේ රථය පාරේදී ධාවනය වෙනවා දැකීම සැබවින්ම දුර්ලභ වාසනාවක් වගේ කාරණයක්. ඒ නිසා ඒ ගැනත් මතක තියාගන්න.